අයිබෝන් අද මම ඔයාලට අරගෙන එන්නේ වෙනස්ම විදිය වීඩියෝ එකක්. ඔයාලා දන්නවා ටච් ඇන්ඩ් සෙන්ස් කියන්නේ travel videos කරන channel එකක් ගොඩක් වෙලාවට. ඉතින් අපට ඒ වගේ ගමන් බිමන් යන්න ප්‍රයෝජනවත් වෙන ගමන් සගය තමයි මේ Mahindra KUV 100 වාහනේ. ඉතින් හොඳ ගමනාන්තයකට යන්න නම් ආරක්ෂිතව අපි මේ අපේ වාහනය නීසි කාලයට සර්විස් කරලා තියාගන්න ඕන. අද අපි සූදානම් වෙන්නේ අපේ වාහනේ සර්විස් කරන්න. හැබැයි අද ටිකක් වෙනස් විදියකට තමයි අපි අපේ සර්විස් එක කරන්නේ. වෙනදට නම් වාහනේ අරගෙන සර්විස් සෙන්ටර් එකකට ගිහිල්ලා තමයි ඒ දේ සිද්ධ කරන්නේ. නමුත් අද අපි ගෙදරට මේ කෙනෙක් ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නලා තමයි මේ සර්විස් එක කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්නේ ආ එනකන්. එහෙමනම් සූදානම්ෙන් ඉන්න. අපි බලමු කොහොමද මේ සර්විස් එක කරන්නේ කියලා. අපි මේ වැඩේ පටන් ගන්න ලෑස්ති වෙනකොටම අපේ පුංචි පූස් බබාලා දෙන්නත් ඇවිල්ලා මේ කරන වැඩේ බලන්න. ඔන්න ඒ දෙන්නවත් ඔයාලට පෙන්නුවා මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වෙනදට අපි අපේ වාහනේ සර්විස් ස්ටේෂන් එකකට අරගෙන ගිහිල්ලා තමයි මේ සර්විස් එක කරන්නේ. හැබැයි එහෙම වෙනකොට අපට අවශ්‍ය වෙලාවට, ඒ කියන්නේ අපිට නිවාඩුවක් තියෙන දවසකට අපිට පහසු වෙලාවකදී මේ සේවාව කරන්න බෑ. මේ සර්විස් ස්ටේෂන් එකේ අපි ඒ අපොයින්ට්මන්ට් එක දාපු වෙලාවටම අපි වාහනේ අරගෙන යන්න ඕනේ. අනික තමයි එයාලා සර්විස් එක කරනකම් අපට සිද්ධ වෙනවා මේ වේටින් ඒරියා එකකට වෙලා ඒ කාලය ගත කරන්න. හැබැයි මෙතනදී එහෙම නැහැ. මෙතනදී මේ ටෙක්නීෂියන් ආවට පස්සේ අපිත් නිතරම මේ වාහනෙත් එක්ක ඉන්න නිසා අපට පුළුවන්කම ලැබෙනවා මේ වාහනේ තියෙන දෝෂ මොනවද, මේ වාහනේ එයා මොනවද, මේ තමන්ගේ වාහනේ සර්විස් එකේදී කරන ඒ සේවාවල් මොනවද, මේ හැම දෙයක්ම අපට පැහැදිලිව දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා මෙතනදී. අන්න ඒක තමයි අපිට තියෙන ලොකුම පහසුව. ඉතින් අපි බලමු මේ සර්විස් එක පටන් ගත්තට පස්සේ මෙයාගෙන් අපිට ලැබෙන දේවල් සහ නොලැබෙන දේවල් මොනවාද කියලා. ඔයාලා දිගින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. මම මේ හැම තොරතුරක්ම ඔයාලට අඩු නැතුව කියන්න. අපේ ටෙක්නීෂියන් ආවා. එයාගේ නම චානක. ඉතින් වැඩේ කරගෙන යන අතරතුර අපි මේ ගැන වැඩි විස්තරයක් එක්ක කතා කරමු. Good morning චානක. එයා දැන් ගෙනාපු බඩු ටික ළඟින් තියාගෙන සර්විස් එක පටන් ගන්න තමයි හදන්නේ. කාලේ ඉතුරු කරගන්න පුළුවන් එහෙම බඩු ටික අවශ්‍ය ටිකටක් ගන්න ලං කරගත්තොත්. මම වීඩියෝ එක අතරතුරත් ඔයාලට සඳහන් කරන්නම් චානකව කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර්ස් මොනවාද, එයා ඉන්නේ කොහෙද, ඒ විස්තර. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම මේ දේවල් සඳහන් කරන්නම්. ඔයාලා දිගින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ටෝක් එක කඩා ගන්න ඕනේ. මේ කඩාගෙන ඊට පස්සේ ඉස්සරහා රෝද දෙක උස්සගෙන ඊට පස්සේ අපි බොනට් එක ඇරලා මේ ඉතුරු වැඩ ටික කරන් ඊට පටන් ගන්නවා. චානක මුලින්ම මේ රෝද හතරම බුරුල් කරගත්තා. දැන් එයා හදන්නේ වාහනය ඉස්සරහින් උඩට උස්සන්න. දැන් අපි සර්විස් සෙන්ටර් එකකට ගියොත් ඔයාලා දන්නවා ඇති මේ ජැක් එකක් ආධාරයෙන් තමයි වාහනේ උඩට උස්සලා වාහනේ මේ යට තියෙන ඒ සර්විස් එක සිද්ධ කරන්නේ. අපි අහලා බලමු චානකගෙන් එයා කොහොමද මේ වැඩේ පටන් ගන්න කියලා. රෝද හතර ටෝක් කඩාගෙන ඊට පස්සේ අපි හෑන්ඩ් බ්‍රේක් තිබ්බත් අපේ සේෆ්ටියට අපි පිටිපස්ස රෝද ඉස්සරහා රෝද උස්සනවා නම් පිටිපස්ස රෝද ඉස්සරහට හරි පස්සට හරි නොයන විදියට කොට කැවිදයක් හිර කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ජැක් එක ගහලා පැත්තෙන් පැත්ත උස්ස ගන්න ඕන මුලින්ම. මොකද අපිට
අපි මොබයිල් සර්විස් කරද්දී අපිට රෑම්ප් උස්සන් යන්න බෑ. එතකොට අපිට කරන්න තියෙන එකම දේ තමයි ජැක් එකක් ආධාරයෙන් පැත්තෙන් පැත්ත උස්ස ගන්න එක. දැන් මම මේ කරන්නේ ඒ ටික. මේක මට නම් අලුත් එක්ස්පීරියන්ස් එකක්. මං හිතනවා ඔයාලටත් එහෙම වෙයි කියලා ගොඩක් දෙනෙකුට. මොකද හුඟ දෙනෙක් සර්විස් සෙන්ටර් එකකට ගිහිල්ලා මේ දේ කරන නිසා ඔයාලට මේක අලුත් අත්දැකීමක් වෙයි. ඒ නිසා දිගින් දිගටම රැඳිලා ඉන්න. මේ වගේ අලුත් වීඩියෝස් ඔයාලට ප්‍රයෝජනවත් වෙන දේවල් දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell all කියන icon එක press කරලා touch and sense channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න කියලා මං ආරාධනා කරනවා. අපි ජැක් එකක් ගහනකොට ඕනම තැනකට ගහන්න පුළුවන් කියලා හිතන ඇති සමහර කට්ටිය. එහෙම බෑ. ජැක් ගහන පොයින්ට් තියෙනවා. හේතුව ඒ ජැක් පොයින්ට් වලට ගැහුවේ නැත්නම් වාහනයට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකට අපි මේ ටසල් තියාගන්න තැනුත් තියෙනවා. ඒ වගේ අදාළ තැන් වලට මේ තියාගන්න ඕනේ නැත්නම් වාහනේ ඩැමේජ් වෙන්න පුළුවන්. අපි බ්‍රේක් කොයිල් ලෙවල් එක බලන්න ඕනේ. බ්‍රේක් කොයිල් එකේ කලර් එක බලන්න ඕනේ. බ්‍රේක් කොයිල් එකේ කලර් එක හොඳ වුණත් නැති වුණත් සාමාන්‍යයෙන් බ්‍රේක් කොයිල් එක කිලෝමීටර් 80,000න් චේන්ජ් වෙන්න ඕනේ. ඊට අමතරව අපි නිතරම බලන්න ඕන දෙයක් තමයි කූලන්ට් ලෙවල් එක. වාහනයක් උදේට ස්ටාර්ට් කරන්න කලින් ඔයිල් ලෙවල් එකේ කූලන්ට් ලෙවල් එක බලන්න ඕනේ. කූලන්ට් ලෙවල් එක තියෙන්නේ මේ මැක්ස් කියන මට්ටමේ. ඒ අතර තියෙන්න ඕනේ. ඊට වඩා වැඩි වුණොත් ඒක ටැංකියෙන් ඕවර්ෆ්ලෝ ගහන්න පුළුවන්. කූලන්ට් එකට වතුර කියන දේවල් අනිවාර්යෙන් දාන්න හොඳ නැහැ. හේතුව ආම්ලිකතාවය වැඩි නිසා. අපි ඒකට ගන්න බැටරි වෝටර්. টොප් අප් කරනවා නම් බැටරි වෝටර් වඩා හොඳයි අපි කූලන්ට් එකම පාවිච්චි කරනවා නම් টොප් අප් එකට. මේ ඔයිල් අරින්න කලින් අපි ඔයිල් මේ টොප් අප් කරන ට්‍රේනරේ ඒක අරගන්න ඕනේ. ඊට අමතරව ඔයිල් ගේජ් එක පොඩ්ඩක් උඩට ඇද ගන්න ඕනේ. හේතුව අපි මෙහෙන් දානකොට ඇතුලේ කුලම් පිරෙනවා. ඒ ළඟ කුලම් පිට වෙන්න තමයි අපි මේක අරින්න කියන්නේ. නැත්නම් අපි මේ දෙක වහලි වල යටින් ඔයිල් එක ඇරියයි කියන්නේ සම්පූර්ණ ඔයිල් ටික එන්නේ නැහැ. ඔයිල් ටික යම් කිසි ප්‍රමාණයක් සම්ප් එකේ රැඳෙනවා. කොහොමත් යම් කිසි ප්‍රමාණයක් රැඳෙනවා. ඊට අමතරව වැඩි ප්‍රමාණයක් රැඳෙනවා කුලම් ඇදලා ගන්න නැති හින්දා. මේ කියන කාරණා එක්ක ඔබට පැහැදිලි වෙනවා ඇති අපි ටෙක්නීෂියන් කෙනෙක් තෝරගන්නවා නම් ඇත්තටම වාහනයක් පිළිබඳ හොඳ දැනුවත් වීමක් තියෙන ටෙක්නීෂියන් කෙනෙක් තෝරගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපට හොඳ සර්විස් එකක් එයාලගෙන් ලබා ගන්න පුළුවන් සහ අපේ වාහනේ ආයු කාලය හොඳ විදියට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔයිල් එක මම දාන්නේ Toyota 10W30. සාමාන්‍යයෙන් මේ වාහනයට මම රෙකමන්ඩ් කරන්නේ Toyota කියන 10W30 කියන ඔයිල් එක. හේතුව 15W40 කියන්නේ ඔයිල් එක ස්ලග් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ මැනුෆැක්චරර් මේ කියලා තින්නේ එයාලා රටේ විදිහට තමයි එයාලා නිෂ්පාදනය කරන්නේ. ජපාන් වාහනයක් ගත්තත් එහෙමයි. එතකොට එයාලා කියන්නේ එයාලා රටේ සාමාන්‍ය ප්‍රාන්තකින් ප්‍රාන්තයකට යන සෑහෙන කිලෝමීටර්ස් ප්‍රමාණයක් තියෙනවා. අඩුම වශයෙන් ලංකාවේ කිලෝමීටර් 100කට එහා දුවනවා නම් දවසට 15W40 පාවිච්චි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් අපි 10W30 දානවා නම් වාහනයට ගොඩක් හොඳයි. ආයු කාලය වැඩි. මේ ෆිල්ටර් එක ගත්තොත් ඇත්තටම තව ටිකක් දුවන්න පුළුවන්. තව කිලෝමීටර්ස් 10,000ක් වගේ දුවා ගන්න පුළුවන් මට තේරෙන විදිහට. හේතුව මොකුත් මේ ෆිල්ටර්ස් එහෙම ලොකුවට ඩැමේජ් වෙලා නැහැ. ඔයාලට පේනවා ඇති මේක තාම කලර් එක තියෙනවා. ඒ කලර් එකම තමයි දැන් අපි මේ අලුත් ෆිල්ටර් එකක් ගත්තොත් ඒකෙත් තියෙන ඒ කලර් එකම තමයි. ඒ කියන්නේ සාමාන්‍ය ෆිල්ටර් වල ඩස්ට් එක අදින ප්‍රමාණය වැඩි. මොකද මේක පිට පළාතකට වගේ අවුට්ටේෂන් දුවනවා නම් ඊට වඩා ඩස්ට් එක තියෙනවා. දැන් මේ කොළඹ ට්‍රැෆික් එකේ එහෙම දුවන වාහනයක් ඉඳලා බොහෝ දුරට ඒ වගේ වාහනවල ඩස්ට් එක ඇත්තටම අඩුයි. ඒ ෆිල්ටරේ පොඩ්ඩක් කාලයක් පවතිනවා. ඒක අපි ක්ලීන් කරලා දාගමු. ශානකගෙන් මම අහන්න හිටියේ ශානක ඔයා මේ මහින්ද්‍රා KU V100 වාහන විතරමද සර්විස් කරන්නේ? එහෙම නැත්නම් ඔයා ඕනම වාහනයක් සර්විස් කරනවද? වාහනයක් කරනවා. මම දැනට කරන්නේ නැත්තේ ක්වික් කියන වාහනේ ඩීමෝ බට්ට කියන එකයි. ඒක තමයි කරන්නේ නැත්තේ.
මේ මයික්‍රෝ පැන්ඩ. එතකොට අනිත් එක තමයි දැන් මේ අපි සර්විස් සෙන්ටර් එකකට ගෙනිච්චාම මේ වාහනේ ඒ කියන්නේ මේ යට කොටස ඒවා චෙක් වෙනවනේ. එතකොට දැන් මේ ඔයා කොහොමද මේ දේවල් මැනේජ් කරගන්නේ? මම දැන් මේ අතරම තමයි චෙක් කරගන්නේ. ඔව් දැන් අපි සර්විස් සෙන්ටර් එකකට වාහනයක් ගෙනිච්චාම අපට කියන්න බෑ මේ වතාවේදී අපේ වාහනේ සර්විස් කරන ටෙක්නීෂියන්මද ඊළඟ වතාවේදී අපට මුණ ගැහෙන්නේ කියලා. එතකොට ටෙක්නීෂියන්ස්ලා මාරු වෙන්න පුළුවන්. එතකොට එක්කෙනෙක් සමහරක් වෙලාවට පහුගිය වතාවේදී අපේ වාහනේ තිබිච්ච අඩුපාඩුකම් ගැන මේවයි තිබිච්ච දෝෂ ගැන දැනුවත් වීම නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ එක්කෙනෙක් අපි අපේ වාහනේ වෙනුවෙන් ටෙක්නීෂියන් කෙනෙක් තියාගත්තොත් මෙයා දන්නවා මේ වාහනේ හැම ඇණයක් ගානෙම හැම දෙයක් ගැනම මෙයාට දැනුමක් තියෙනවා වගේම අපිත් එක්ක නිරන්තරයෙන්ම කතා කරන නිසා අපටත් වාහනේ ගැන ලොකු අවබෝධයක් දැනුමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ මේ වෙනකොට මේ වීඩියෝ එක නරඹපු ඔයාලට වුණත් පොඩි හරි මේ ගැන තොරතුරු ටිකක් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේක පොඩි ඔයිල් ලීක් එකක් යන ලීක් එකක් නෙමෙයි නිකන් අර තෙතමාත්තු විල්ලක් වගේ තමයි තියෙන්නේ. අපි මේක ක්ලීන් කරලා හොඳට දුවලා බලමු. ඊට පස්සේ මේ වගේම ලීක් එකක් වෙනවා නම් අපිට මේ සම්ප් එක ගලවලා මේක සුද්ධ කරලා රිපෙයාර් එක කරගන්න පුළුවන්. කස්ටමර් කෙනෙක් කොච්චර බොරුවක් කිව්වොත් මම වැඩි දුවල නෑ වාහනේ ඔයිල් ප්‍රමාණය මේ සර්විස් එකට තව තියෙනවා නැත්නම් දැන් තමයි හරි කියලා කිලෝමීටරයක් හරි වැඩිපුර දිව්වොත් අපිට ඒක අඳුන ගන්න පුළුවන් ඔයිල් එකේ. වාහනේ පොඩ්ඩක් දුවලා තියෙන වැඩිපුර. වෙනද ඔයාලට ඔයිල් එක කළු. දැන් ඔයාලා දකින්න නැති මේකේ තිබිච්ච එන්ජින් ඔයිල් ටික චානක මේ අයින් කරනවා. ශානක සාමාන්‍යයෙන් මේ KUV 100 වාහන වලට එන common faults මොනවද? මේමයි මේකේ මැටීරියල් එකේ පැත්තේ පොඩි අවුලක් තියෙනවා. මේ තහඩු සම්බන්ධව. ඊට අමතරව මේකේ රබර් පාර්ට් පැත්තෙන් පොඩි ඉෂුව එකක් තියෙනවා. එම ෆෝල්ට් එක තමයි මේ වාහනයෙන් ඇත්තටම කියන්න පුළුවන් විදිහට ලොකු දෝෂයක් කියලා කියන්න පුළුවන්. සාපේක්ෂව අනිත් වාහනත් එක්ක ගත්තොත් සුළු ප්‍රමාණයකින් මේක ගොඩ දා ගන්න පුළුවන් වාහනයක්. එහෙම රිපෙයාර් හරියට මේන්ටේන් කරනවා නම් රිපෙයාර්ස් එහෙම අඩුයි. දැන් මගෙන් මේන්ටේන් කරලා තියෙන වාහන තියෙනවා. එකපාර රිපෙයාර් එක කරගත්තාන් පස්සේ ආයි අවුරුදු 3-4ක් යනකම්වත් රිපෙයාර් එකක් එන්නේ නැහැ. ඊට අමතරව මේවා අපි සැලකිලිවත් වෙන්න ඕනේ. එකම දේ තමයි මේ බොඩියේ දිරුම් පැත්ත. ඒකට අපි සොලියුෂන් එකක් වශයෙන් මට කියන්න තියෙන්නේ වාහනයක් ගත්ත ගමන් අන්ඩර් වොෂ් කරලා ඒක හොඳට ක්ලීන් කරලා ඒක සුද්ධ කරගෙන ඊට පස්සේ මෙරයින් පේන්ට් එකක් ගහගන්න කියන එක. ඊට අමතරව අනිත් ඒකට නම් මම මේ ෆෝල්ට් වලට නම් මේ ප්‍රතිකාර කරගෙන යන ගමන් දැන් මේ දවස්වල එන්ජින් මවුන්ට් යනවා. මම ඒවට එන්ජින් මවුන්ට් රිපෙයාර් කරලා වොරන්ටි එකක් එක දුවනවා. මේ දාලා දෙනවා. මොන හරි දුනොත් එන්ජින් මවුන්ට් එක මේ ඔය වගේ පොඩි ෆෝල්ට් තමයි එන්නේ. ඒක ඉතින් අපිට වළක්වා ගන්න පුළුවන් ෆෝල්ට්. ඒව නැති කරගත්තොත් වාහනේ කිසිම හානියක් නැතුව ඕන දිහාක දුවන්න පුළුවන්. මොකද මේ වාහනේ ඇත්තටම උසක් තියෙනවා. ජිප් මොඩල් එකයි කාර් මොඩල් එකයි දෙකටම හරියන විදියට ගහලා තියෙන වාහනයක්. මේකින්ද අපිට ඕන දිහාක මේකෙන් ගිහින් එන්න පුළුවන්. බය නැතුව මග නවතින කරන්න නැතුව ගිහින් එන්න පුළුවන් වාහනයක් කියලා මම හිතනවා. ශානක කියපු කරුණුත් එක්ක මට තේරුණු කාරණාව තමයි දැන් ඕනම වාහනයක් ගත්තාම ඒවයේ රිපෙයාර්ස් එනවා. හැබැයි මේ KUV 100 කියන වාහනය එයා කියන හැටියට රිපෙයාර්ස් ගොඩක් අඩුයි එනවා. ඒ කියන්නේ මේවයේ තියෙන common issues ගැන බැලුවොත් ඒවා බොහොම පහසු මිලට රිපෙයාර් කරගෙන හරියට මේක නඩත්තු කරොත් අවුරුදු ගාණක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් කියලා තමයි කිව්වේ. ඉතින් ඔබ KUV 100 වාහනයක් දැනටමත් පාවිච්චි කරන කෙනෙක් නම් හෝ මේ වගේ වාහනයක් මිලදී ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔන්න බොහොම සතුටුදායක ආරංචියක් තමයි ඒ අපට අහන්න හම්බ වුණේ.
ශානක දැන් අපට වාහනයක් පාවිච්චි කරනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ මේකට ඕන කරන පාර්ට්ස් හොයාගන්න එක. එතකොට මේ KUV 100 කියන වාහනේට ඕන කරන පාර්ට්ස් අපිට ගන්න තියෙන්නේ කම්පැනි එකෙන් විතරමද? එහෙම නැත්නම් අපිට පිටින් ඒවා පර්චේස් කරගන්න පුළුවන්ද කොහොමද? දැන් ගොඩක් කඩවල වල මම දකින්න දැකලා තියෙනවා දැන් මේකේ පාර්ට් තියෙනවා මෙහෙමයි ඕකේ ජෙනුවින් අන්ජෙනුවින් කියලා දෙකක් එනවා කොහොමත් ඉන්දියන් වාහනයක් ගත්තාම ජෙනුවින් අන්ජෙනුවින් කියලා වෙනසක් නැහැ ඒ වුණාට අර මේ තියෙන දැන් අපි එයා ෆිල්ටර් එකක් ගත්තොත් ඒකේ යටින් එනවා ස්පොන්ජ් එක ලෝකල් එකේ ස්පොන්ජ් එක ගැලවෙන්න තියෙන ප්‍රතිශතය වැඩි බ්‍රෑන්ඩ් නිව් වල ගත්තත් ඒ පෙට්ටියේ බොක්ස් එකේ ස්පොන්ජ් එක ගැලවිලා තියෙන සමහරක් ඒවා අර ජෙනුවින් එකේ එම ගැලවෙන්නේ නැහැ ඒ වගේ පොඩි ඉෆෙක්ට් තමයි තියෙන්නේ මේ නැතුව දැන් ඕනම පාර්ට් කඩේක බැලුවොත් එහෙම මහින්ද්‍ර වාහන වල පාර්ට් තියෙනවා දැන් ඊට අමතරව මේ සමහරක් වාහනවල මම දන්නවා දැන් ඒවට මේ වෙනත් වාහනවල මේ පාර්ට්ස් ඒවා ආදේශ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේකටත් එහෙම පුළුවන්කමක් තියෙනවද? මේකට දැන්ට මම හොයාගෙන තියෙනවා ප්ලග් වගේක්. ජපාන් ප්ලග් වගේක්. ඒක පොඩ්ඩක් මිල අධිකයි. ඒ වුණාට කිලෝමීටර් වලින් ගත්තොත් ලක්ෂයක විතර වොරන්ටියක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්ලග් එකට වොරන්ටියක් එන්නේ නැත්තම කිව්වොත් ඕන වාහනයකට මම වොරන්ටියක් දෙනවා ප්ලග් වලටයි මවුන්ට් වලටයි. හේතුව මම මවුන්ට් රිපෙයාර් කරලා දාන්නේ. ඒකට මම 6 month වොරන්ටියක් දෙනවා. ඒ වගේම රැක් රිපෙයාර් කරනවා. ඒ වගේ දේවල් රිපෙයාර් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මේ ඒකයි මම කියන්නේ මේක බජට් වාහනයක්. අපිට සුළු මුදලකින් රිපෙයාර් එහෙම කරගන්න පුළුවන් වාහනයක් කියලා මම මේක විශ්වාස කරන්නේ ඒ හින්දා. අපි කට්ටියට දැනගන්නත් එක්ක මේකේ බ්‍රේක් ගැන චුට්ටක් කතා කරමු. ඔව් ඇත්තටම සමහරක් අය කියන්නේ බ්‍රේක් පෑඩ් එක විතරයි චෙක් කරන්නේ. බ්‍රේක් පෑඩ් එක මස තියනවා නම් එයාලා කියන්නේ මේවක තව දුවන්න පුළුවන් කියලා. මස විතරක් නෙමෙයි අපි බලන්න ඕනේ බ්‍රේක් පෑඩ් එකේ සෙට් එක වැදිලාද මේවා පොලිෂ් වෙලාද ඒ ඔක්කොම චෙක් කරන්න ඕනේ. හේතුව මොකුත් නෙමෙයි බ්‍රේක් පෑඩ් එක පොලිෂ් මේක ඩිස් එක පොලිෂ් වෙලා තිබ්බොත් ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් එකේ හાર્ඩ්නස් එක වැඩි. ඒ වුණාම අපිට බ්‍රේක් පෑඩ් එක රීප්ලේස් කරන්න ඕන මස තිබ්බත් නැතත්. හේතුව මේක පොලිෂ් වෙනවා කියන්නේ අපි බ්‍රේක් ගහනකොට ඒක රත් වෙනකොට තවත් ස්ලිප් කරලා අපි ඔය සාමාන්‍යයෙන් ඔයාලගේ වාහනවල ඇති බ්‍රේක් ගැව්වම පොඩ්ඩක් ඉස්සරහට ගිහලා නවතින්නේ. ඒ දේවල් වෙන්නේ පෑඩ් එක පොලිෂ් වුණාමයි ඩිස් එක පොලිෂ් වුණාමයි. ඒකට විසඳුමක් කරන්න තියෙන්නේ ඩිස් එක ෆේස් කරන්න පුළුවන් නම් ෆේස් කරන්න ඕනේ. එහෙම නැත්නම් පෑඩ් මාරු කරන්න ඕනේ. පෑඩ් ගෙවෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපි බ්‍රේක් බයින් කියලා කියනවා. මේකේ පිස්ටන් එහෙම චෙක් කරන්න ඕනේ මලකඩ කාලද කියලා. ඒක සර්විස් එකෙන් වෙන්න ඕන දෙයක්. දැන් මම ඒ ඔක්කොම මේක චෙක් කරා. හේතුව බ්‍රේක් පෑඩ් හිර වුණොත් දුරක යන වෙලාවක පෑඩ් ගෙවිලා යකඩට ඇවිල්ලා බ්‍රේක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව තමයි මේ කැලිපර් පින් වලින් වෙන කාර්යය තමයි අපි බ්‍රේක් එකක් ගැහුවාම පිස්ටන් එකෙන් ඇතුළට කරාම කැලිපර් පින් එකෙන් තමයි ආයෙ රිටර්න් යවන්නේ. ඒ දේ තමයි පින් එක අත්‍යවශ්‍ය වෙන්නේ. එතකොට පින් එකේ ග්‍රීස් අපි වෙලාවට ග්‍රීස් කරේ නැත්නම් සර්විස් එකෙන් ග්‍රීස් ගල් වෙනවා. ඒකට පින් හිර වෙනවා. එහෙම වුණාම බ්‍රේක් පෑඩ් ගෙවෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. හේතුව අපි පෑගුවෙන් පස්සේ ආයෙ රිටර්න් එන්නේ නැහනේ. එතකොට පෑඩ් එක අල්ලගෙනම තමයි දුවන්නේ. එතකොට තමයි අර රෝදේ රත් වෙන්නේ, ඒ වගේ දේවල් ෆෝල්ට් එන්නේ. ඒකයි. මම ඒකයි කියන්නේ නිතරම මේ වාහනය හරි නිසියාකාරව නඩත්තු කරොත් ඕනම වාහනයක් සෑහෙන කාලයක් දුවා ගන්න පුළුවන්. මොකද්ද චානකේ චෙක් කරේ? මේක ඇවිල්ලා මිස් අපි මේකෙන් චෙක් කරන්නේ මේ පිස්ටන් මලකඩ කාලාද කියලා. මේ දාරවල් මලකඩ කාලා තිබ්බොත් මෙතන තියෙනවා පොඩි ඕරින් එකක්. ඒ ඕරින් එක ඩැමේජ් වෙලා බ්‍රේක් කොයිල් ලීක් වෙන්න පුළුවන්. එතකොට අපිට මේ පිස්ටන් එකේ රිපෙයාර් කිට් එක දාන්න ඕනේ. ඒක කල්තියා යඳුන ගැනීම තමයි මම මේ දේ චෙක් කරන්නේ. මොකද එතකොට කස්ටමර් කෙනෙක් ඒක දැනගෙන ඉන්න ඕනේ බ්‍රේක් මේකේ පොඩ්ඩක් අනතුරුදායකයි අපි හයියෙන් ගිහලා එකපාරට ගහන්න හොඳ නැහැ. ඒ දේවල් එයාට අප්ඩේට් වෙනවා මේ දේ බලලා අපි කිව්වහම. එතකොට ඇක්සිඩන්ට් පැත්තයි වාහනේට වෙන හානිය ඔක්කොම අඩු කරගන්න පුළුවන් අපි මේ විදිහට හරියට චෙක් කරොත්. ඊට අතර ෂොක් ටික චෙක් කරන්න ඕනේ. ෂොක් එකේ මේ බූට් එක මේව කරලා මේ අරන් බම්පර් මවුන්ට් එහෙම ඔක්කොම බලලා චෙක් කරගන්න ඕනේ. මේවා ෂොක් කරලා නම් අවුලක් නැහැ. මේ බූට් එකේ මේ විදිහටම ආයි දාන්න ඕනේ. හේතුව මේ ඩස්ට් එක යන්න පුළුවන්. ඊට පස්සේ හවුස් වෙන්න පුළුවන්. අනතුරු සමහරක් අයට මේකට වතුර අල්ලනවා, හුලං අල්ලනවා. එහෙම වුණාම පස්සේ මේ බ්‍රේක් පෑඩ් වලට හානි වෙන්න පුළුවන්. මොකද පෙඟෙන්න තියෙන ප්‍රතිශතය වැඩි වෙනවා වතුර ඇල්ලුවොත්. මේ ඕනකට වඩා වේලෙන්න හොඳත් නැහැ. ඕනකට වඩා
මේ තෙත් වෙන්න හොඳත් නැහැ බ්‍රේක් පැඩ් එක කියන එක. මොකද හේතුව මේකේ තියෙන මේ පාර්ට් එක ඩැමේජ් වුණොත් මේ අපිට එතකොටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. දැන් ඔයා මොකද යූස් කරේ? අපි මම යූස් කරන්නේ ඔයත් එකේ බ්‍රේක් පාර්ට් ක්ලීනර් කියන එක. මේකෙන් වෙන්නේ ඩස්ට් එක ඔක්කොම මේකට හේදිලි වෙලා වාෂ්ප වෙලා යන එක. ඒකට අපිට මේ මොකද උලන් අල්ලන එකෙන් හානි ගොඩක් වෙනවා. එකක් අපිට එනවා. මොකද අපි ආස්වාස පාස්වාස කරද්දී ඩස්ට් එක ඇතුල් වෙන්නේ මේ ඩස්ට් ඇවිල්ලා පිළිකාකාරක. ඒකින්ද අපේ පැත්තත් අපි හිතලා ඕනේ වැඩ කරගන්න. මේ සර්විස් එකෙන් පස්සේ ශානක අපිට කිව්වා ඉන්ස්පෙක්ෂන් රිපෝට් එකක් දෙනවා කියලා. ඉතින් ඒක කොපි එකක් මේ ශානක ළඟත් තියෙනවලු. ඒක නිසා මේ දැන් වාහනේ මොකක් හරි දෝෂයක් ආවොත් අපි යාට කෝල් කරලා කිව්වහම එයා එතකොට දන්නවා මොකද්ද මේකේ තියෙන ප්‍රශ්නේ කියලා. එතකොට එයාට පුළුවන් ඒ ඉන්න තැන ඉඳලම අපිට මේකට යම් කිසි විසඳුමක් දෙන්න తాවකාලිකව හරි අන්න ඒ බෙනිෆිට් එකත් අපිට මේ හරහා හම්බ වෙනවා. දැන් අපි මේකේ ඔයිල් බේරෙන්න තිබ්බානේ. ඒ ඔක්කොම ඔයිල් බේරලා දැන් බින්දුවක්වත් බේරෙන්නේ නැති ගානට ආවන් පස්සේ අපි නට් එක ක්ලීන් කරලා ඒ කට පිරිසිදු කරගෙන අපි ආයි නට් එක අමුණ ගන්න ඕනේ. ඒකේ වොෂර් එක හොඳයිද බලලා වොෂර් එක සවුත් වුණා වොෂර් එකත් මාරු කරන්න ඕනේ. ට්‍රේන් නට් එකේ ගෑස් කට් කියලා තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒකට. දැන් අපි ඒක තද කරගත්තා. එකපාරක් තද කරාට ආයි තවන්ට සැකයි වගේ නම් ඩබල් චෙක් කරන තරමට අපිට වැඩේ සැටිස්. මේ වගේ සර්විස් එකකට සාමාන්‍යයෙන් කොච්චර විතර වෙලාවක් ගත වෙනවද? සාමාන්‍යයෙන් හරියට කරනවා නම් පැය දෙකමාරක් වගේ යන්නේ. ඕනකට ටයිප් කරලා මම හිතන්නේ මේකෙන් තමයි කියලා. ඒකයි මම අර මේක රිපෙයාර් කරන්න නැතුව කොට බලමු කියන හැමතැනම ඔය තියෙනවා. මේක ටයිප් කරාම මේක තියෙන ඕඩර් ඕරින්. මේකත් ක්ලීන් කරගන්න ඕන. මේ තියෙන ජෙනුයින් ෆිල්ටරේ මේ තියෙන්නේ මැක්සිමම් ෆිල්ටරේ මේ තියෙන්නේ මහෙන්ද්‍ර KV100 ෆිල්ටර් එක. එතකොට ඒ ඔයිල් ෆිල්ටර් එක පාවිච්චි කරන්න මොකද්ද හේතුව? මේ සැව්වේ කියන්නේ මේකට දාන මේ කළු ෆිල්ටරේ පාවිච්චි කරන හේතුවද නැත්නම් අරක පාවිච්චි කරන හේතුවද? ඔව් කළු ෆිල්ටර් එක පාවිච්චි කරන්නේ. කළු ෆිල්ටරේ ඇත්තටම මෙහෙමයි. දැන් අපේ කම්පැනියෙන් ගත්තත් මේ ෆිල්ටරේ ඔරිජිනල් ෆිල්ටර් එක ගෙන්නන්නේ නැහැ. මොකද ඒක ගාන පොඩ්ඩක් වැඩි හින්දා. එයාලා වුණත් කියන්නේ ඉන්දියාවෙනුත් කියලා තියෙනවා මැක්සිමම් ෆිල්ටරේ හරි ඒක දැම්මයි කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔරිජිනල් ෆිල්ටරේ. හේතුව ෆිල්ටර් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පිරලා ඒ දේ ඒ නිසි ආකාරව නිසි තැනට මේ යවන්න තියෙන අර අපි කියන්නේ ෆිල්ටර් වෙන්නනේ ඕනේ. පෙරණයක්නේ. ඒ පෙරණේ ඒ හරි පෙරණේ නැති වුණොත් ඒකෙන් මොකද්ද වෙන හානිය කියලා මම්ම කියන්නේ ඕන කෙනෙක්ට ඒක වැටහෙනවා. දැන් වාහනේ ඉස්සරහා වැඩ ටික ඉවරයි. ජැක් ටික ගලවලා දැන් චානක වාහනේ පිටිපස්සේ තියෙන වැඩ ටික තමයි ඉවර කරගෙන යන්නේ. වාහනේ පිටිපස්සේ මොනවද චානක අපිට බලන්න තියෙන්නේ? පිටිපස්සේ තියෙන මිස් අපිට බ්‍රේක් පැත්ත චෙක් කරගන්න තමයි. අපිට ඩයර් ප්ලේට් එක ඇනටික් ගලවලා ඊට පස්සේ අපි ඉන්නවා අපි මේ ඩ්‍රම් එක එළියට පන්න ගන්න ඕනේ. බ්‍රේක් වලට අමතරව මොනවද? ඊට අමතරව අපිට තියෙනවා සස්පෙන්ෂන් පැත්ත චෙක් කරගන්න තියෙනවා.
විශේෂයෙන්ම මේකේ ඉස්සරහා වගේ ලොකු සස්පෙන්ෂන් එකක් නැහැ. මේකේ බෙයාරින් එක පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ අපි මෙහෙම කරකෝලා. මේකේ බෙයාරින් හොඳයි. ඇත්තට මේවා බෙයාරින් යන අඩුයි. ඊට අමතරව ෂොක් එකේ ඔයිල් ලීක්ද කියලා බලන්න තියෙනවා. එතකොට සප්‍රේම් එකේ අපි මෙතන බූට් එක කැඩලාද කියලා බලන්න තියෙනවා. ඔය තුන විතරයි අපිට බලා ගන්න තියෙන්නේ. එතකොට පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරන්න කොයි වෙලාවටද? පෙට්‍රල් ෆිල්ටර් එකත් අපිට මෙතනින්ම තමයි මාරු කරගන්න වෙන්නේ. ඊට අමතරව අපි පෙට්‍රල් ෆිල්ටර් සර්විස් එකට මාරු කරන්නේ සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ කිලෝමීටර් 20000න් 20000ට තමයි පෙට්‍රල් ෆිල්ටර් මාරු වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ටියුන් අප් එකක් කරන 40000 නම් ඒ වෙනකොට ෆිල්ටර් දෙකක්වත් මාරු වෙලා තියෙන්න ඕනේ. දැන් මේ අපි චෙක් කරන්නේ මේ ඊට පස්සේ වීල් සිලින්ඩර් වල වොෂර් ලීක්ද කියලා. මොකද සමහරක් අය වොෂර් එක ලීක් වුණාට පෙන්වන්නේ අපිට බූට් එක තියෙන හින්දා. ඒ බූට් එක ඇස්සේ ඔයිල් එහෙම රඳා පැවතෙන හින්දා ඔයිල් ලීක් වෙන්නේ නැහැ. බූට් එක ඩැමේජ් වෙනවා විතරයි එන්නේ. අපිට මේව බූට් එක ඈඩ් කරගත්තොත් අපිට මලකඩ කාලාද ඔයිල් ලීක්ද කියලා අපිට චෙක් කරගන්න පුළුවන්. මොකද හේතුව ඔයිල් ලීක් එකක් අපිට එළියට පේන්නේ නැතුව ඇතුලේ ලීක් වුණොත් පැටල් එක යම්කිසි ප්‍රමාණයක් බහිනවා. එක වෙලාවකට බ්‍රේක් වදින, එක වෙලාවකට වදින්න නැති වෙන්න ඉඩකඩ වැඩි. අපි මෙහෙම චෙක් කරාන් පස්සේ ඒකට අපිට අපේ සේෆ්ටිට තමයි අපි එහෙම චෙක් කරගන්නේ. හේතුව එහෙම ලීක් එකක් තිබිලා එහෙම එන්නේ නැතුව තිබිලා එක වෙලාවකට වදින, එක වෙලාවකට වදිනවා, ඒ වදින්නේ ඒ වගේ ගතියක් තිබිලා එකපාරට බූට් එක ඩැමේජ් වෙලා ඔයිල් ලීක් වෙන්න ගත්තොත් බ්‍රේක් නැත්තරම නැති වෙන්න පුළුවන්. ඒක නැති කරගන්න තමයි අපි මෙහෙම චෙක් කරගන්නේ. ඊට අමතරව බලනවා අපි මෙහෙම බෙයාරින් එක කරකෝලා බෙයාරින් එකේ කිසි සද්දයක් නැහැ. නැත්තම් මේක අර ගල් ගොඩක් උඩ දිවනවා වගේ බුර් ගාලා සද්දයක් එනවා. දැන් මේකෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ වාහන වල ඇත්තටම බෙයාරින් හොඳයි. යනවා අඩුයි. ඊට අමතරව අපි චෙක් කරගන්නවා ලයිනර් එකේ මස. දැන් ගොඩක් ඒවා ලයිනර් වල මස ගෙවෙන්නේ යට පැත්තේක. හේතුව හෑම් බ්‍රේක් එක ඇදිලා තියෙන්නේ මෙතනට. ඒතකොට අපි හෑම් බ්‍රේක් එක ඇදන් දුවන අවස්ථාවල් තියෙනවා. මතක වෙලා එහෙම යනවා, කලබලයට යනවා. ඒ වුණාම තමයි මේ ලයිනර් යට පැත්ත ගෙවෙන්නේ. ඒකයි අපි ලයිනර් එක චෙක් කරගන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණම ලයිනර් එක චෙක් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ මස, මේ වාසිය. අපි මේ වාසිය එහෙම තියාගෙන දැනගෙන ඉන්න ඕනේ. මොකද වාසිය අඩුයි නම් අපි අවධානයෙන් දුවන්න ඕනේ. මන් දැන් මේ තිරේ දාන දුරකථන අංකයට ඔයාලට පුළුවන් චානකව සම්බන්ධ කරගන්න. ඊට අමතරව JS Motors කියලා Facebook page එකක් තියෙනවා. ඒ page එක හරහත් ඔයාලට පුළුවන් මෙයව සම්බන්ධ කරගන්න. මේ තියෙන්නේ පෙට්‍රල් ෆිල්ටරේ. අපි දැන් මේක රීප්ලේස් කරගන්න හදන්නේ. ඊට කලින් අපි බලමු තියෙන එක හොඳයිද නරකයිද කියලා. මේක දානකොට දාන්න ඕනේ මේ පැත්තට, මේ ඊතලේ ඉස්සරහා පැත්තට වාහනේ. හේතුව මේකේ ෆිල්ටර් වෙන පැත්තක් තියෙනවා. ඒ පැත්ත අනුව තමයි අපි ෆිල්ටර් එක යූස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වාහනේ මිස් කරන්න තියෙන ඉඩ අඩත් වැඩි වෙනවා. දැන් පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරා. ඔව් මේක දැන් අපි ඇතුළ චෙක් කරගන්න පුළුවන්. අපිට මේ විදිහට හොල්ලලා ආකාරයෙන් බලන්න පුළුවන්. මේ තමයි වාහනේ තිබ්බ එක. මේ තියෙන ජරාව. ඔයාලට පේන්නේ නැති මේ කියන ජරාව. ඇත්තටම මේක පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ මේක සර්විස් දෙකකට විතර කලින් මාරු කරලා තියෙනවා. මේ සමහරකය කළු පාටට එන්නේ. මේක අපිට කෑලි එහෙම ගන්න ඕන නම් මේ පින්බල මේ කෑලි ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කෑලි. ඔය කෑලි ඊට පස්සේ අර මේ ප්ලග්ස් වල එහෙම හිර වෙනවනේ. ඔව් මේක යන්නේ කෙලින්ම ඉන්ජෙක්ටරයට. ඉන්ජෙක්ටරේ පොඩි ෆිල්ටර් එකක් තියෙනවා. ඒවට ගිහිල්ලා මේ ඇවිල්ලා තියෙන ඇත්තටම ඩස්ට් එක. මඩ රෝල් කියන්නේ අපි මඩ රෝල්. මේක ඇවිල්ලා ඉන්ජෙක්ටර් වලට හිර වුණාම හරි පර්ෆෝමන්ස් එකක් ගන්න බෑ. ඒ වුණා වාහනේ නොක් කරන්න පුළුවන්, අදින්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදින්න කියන්නේ අපිට පිකප් එක නැති වෙන්න පුළුවන්. මේ ඒක හොඳටම තේරෙන්න කන්දකදී සාමාන්‍යයෙන් දෙවෙනි ගියර් එකේ තුන්වෙනි ගියර් එකේ යනකොට ගඩ ගාලා සද්දයක් යනවා. සාමාන්‍යයෙන් ස්පීඩ් එක යනකොට එහෙම සද්දයක් යන විදියක් නැහැ. ටියුන් අප් එක හරියට වෙලා තියෙනවා, ෆුවල් පැත්ත හරියට වැඩ කරනවා නම් ස්මූත්ලි යන්න ඕනේ. මේ වාහනේ හැටියට. මොකද මම මේ වාහනේ අත්දැකීමෙත් එක්ක මම මේ කියන්නේ. එහෙම ස්මූත්ලි යන්න ඕනේ. දැන් මේක ඇවිල්ලා සවුත් දැන් අපි අරක මාරු කරා ඒ හින්දා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඔයාලට පේනවනේ දැන් සර්විස් එකදී කොයිතරම් දේවල් සිද්ධ කරනවාද කියන එක.
ඇත්තටම මේ මෙහෙම වෙලාවක තමයි අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බං ඉස්සෙල්ලා කිව්වා මේකේ වීල් සිලින්ඩර් ලීක් වෙනවා අපිට පේන්නේ නැහැ කියලා. දැන් මේකේ දැන් අනිත් පැත්තේ බැලුවාම අපිට මේ වගේ දෙයක් පේන්නනවා. ඔයාලට පෙයි මේකේ ඔයිල් එකක් ලීක් වෙනවා. ඔයිල් ලීක් එකක් යනවා. ඒ කියන්නේ මේකේ වීල් සිලින්ඩර් එකේ වොෂර් එක පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ අපිට ඉක්මනට මාරු කරගන්න තරමට හොඳයි. සාමාන්‍යයෙන් මේවා වොෂර් මාරු කරද්දී අපි ගලවලා බලන්න ඕනේ. මම නම් රෙකමන්ඩ් කරන්න සාමාන්‍ය වීල් සිලින්ඩර් එකම මාරු කරන්න. හේතුව මොකුත් නෙමෙයි වොෂර් කැපෙනවා කියන්නේ මේක ඇතුළට ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම වුණොත් දැන් වීල් සිලින්ඩර් එක අලුතෙන් රීප්ලේස් කරා කියන්නේ අපිට අවුරුද්දක් දුවා ගන්න පුළුවන් කියන්නේ වොෂර් ටික විතරක් දැම්මොත් අපිට මාස 3ක් 4ක් ඒ වගේ පොඩි කාලයක් තමයි දුවා ගන්න පුළුවන්. ඊට වඩා අපිට ඒ කියන්නේ වොෂර් දදා දුවනවට වඩා එකපාර අර ගාන දීලි වල අපි වීල් සිලින්ඩර් එකක් දානවා කියන්නේ අපිට බය නැතුව දුවා ගන්න පුළුවන් කියන එක. දැන් සර්විස් එකේ මේ 4න් 3ක විතර ප්‍රමාණයක් ඉවර කරලා තියෙන්නේ. ෆිල්ටර්ස් මාරු කරා, බ්‍රේක් බැලුවා, ඒවා ඔක්කොම කරා. දැන් අන්තිම අදියර තමයි යන්නේ. දැන් මේ චානක මේ ඔයිල් තමයි টොප් අප් කරන්නේ. ඔයිල් වර්ගය Toyota 10W30. හොඳට බලන්න ඔයිල් එකේ කලර් එක කොහොමද කියලා ඔයාලා. ඒක දානකොටත් මේ වතුර ගතිය වගේ වල ඔව්. තේරෙන්නේ නැති. අර ඔයිල් එකේ වෙන පොඩ්ඩක් ඝනයි. සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවද ඔයිල් 3.700ක් තමයි දාන්න ඕනේ. ලීටර් 3.700. ඔව්. දැන් අපි ලීටර් 3ක් දාගත්තා. ඔව්. ඔහොම අපි ඔයිල් අලුත් කරාම කොච්චර කාලයක් අපිට ඕක යූස් කරන්න පුළුවන්ද හොඳ තත්ත්වේ? මෙහෙම දුවනවා නම් කිලෝමීටර් 5000යි මේ ඔයිල් එක රෙකමන්ඩ් කරලා තින්නේ. ඔව්. සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ 4500. හේතුව මොකුත් නෙමෙයි දැන් අපි ඔයිල් එක දාලා මයිලේජ් එකට වැටෙන වාහනේ දිව්වොත් විතරනේ. ඔව්. එතකොට අපි අයිඩල් එකේ ස්ටාර්ට් එකේ තියෙනකොට ඔයිල් එක වැඩ කරනවා. ඒ වුණාට මයිලේජ් එකට ඒ ගාන එකතු වෙන්නේ නැහැ. ඒක වට ප්‍රමාණය එකතු වෙන්නේ ඔව්. නැහැ. ඒකින්ද තමයි මම 4500කින් ඔයිල් චේන්ජ් එකක් කරගන්න කියලා කියන්නේ. ඊට අමතරව දිව්වත් නැතත් මේ ඔයිල් එක මාරු වෙන්න ඕනේ මාස 6න්. 6 month වලින් මාරු වෙන්න ඕනේ. මේ ඔයිල් එකේ thickness එක සවුත් වෙලා යනවා. ඔව්. ওই ටික තමයි ඔයිල් එක දැම්මම කරන්න ඕනේ තියෙන්නේ. ඒ විදියට නඩත්තු කරොත් තමයි ඔයාලට බොහොම කල් පවතින විදියට ඔයාලගේ වාහනය පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ඔයිල් එක දාලා ඉවරනාන් පස්සේ කැප් එකත් හොඳට පීද ගන්න ඕනේ. ඊට අමතරව මේ තද කරන ප්‍රමාණයක් තියෙනවා. මොකද ඕවා ටයිට් කරොත් මේ ඕරින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. එතකොට ඔයිල් ලීක් වෙන්න පුළුවන්. මේ ෆ්‍රන්ට් කවර් ප්ලාස්ටික් නෙන්නේ මෙටපට් කවර. ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. අපි මේම අත ලූස් ඔහොම කරලා ඔහොම කරවගෙන ඊට පස්සේ ඔහොම තද වුණාන් පස්සේ අතේ ගන්න ඊට පස්සේ ඔහොම කරලා එක පාරක් ඇල්ලුවා නම් ඇති. සාමාන්‍ය අංශක 45ක වගේ ඇන්ගල් එකක් අතින් ඇල්ලුවා නම් හොඳටම ඇති. එන්ජින් එක තමයි ක්ලීන් කරගන්නේ. එන්ජින් එක ක්ලීන් කරන්න එයා විතරයි පාවිච්චි කරන්නේ නේද? AC ෆිල්ටර් එක නේද මාරු කරන්න? මුලින්ම AC ෆිල්ටර් එක මාරු කරගන්න ඕනේ. ඔයා කරන්ට් ඩැමේජ් නැහැ නේද කියලා බලන්න. මේක ඇත්තම කිව්වොත් ෆිල්ටර්ස් තුනක් තියෙනවා. එකක් වොෂ් කරලා දාන්න පුළුවන් ෆිල්ටර්, අනිත් එක පේපර් ෆිල්ටර්ස් දෙකක් ඉන්නේ. ඒක දාන පැත්ත පවා දැනගෙන ඉන්න ඕනේ. මොකද නැත්තම් එහෙම නැති වුණොත් ඒ ප්ලාස්ටික් කෑලි තියෙන ඒවා කල් යන්නේ ඉතින් වැඩි.
හරි සියුම්මට බොහොම සංයමයකින් කරන්න ඕන වැඩක් නේද? අපිට දින එක ෆිල්ටර් එක එළියට ගත්තා. ඒකේ ඩස්ට් එක තියෙනවා. අපි මේක තමයි වොෂින් කරලා දාන්න පුළුවන් ෆිල්ටර් එක. ඊට අමතරව මෙතන තමයි තියෙන්නේ අපේ පේපර් ෆිල්ටර් එක. ෆිල්ටර්ස් තව ටික ඊළඟ සර්විස් එකේදී වගේ මාරු කරගන්න පුළුවන්. අපි දැන් ක්ලීන් කරලා දාමු. තව ටිකක් දුවා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ මේ දුඹුරු පාටයි සුදු පාට ගතිය වගේ තියෙනවා. මේක තව ටිකක් දුවන්න පුළුවන් ක්ලීන් කරලා. අපි බලමු මේක ක්ලීන් කරගෙන. ඒ කියන්නේ අලුතින් දැන්ට එන්ජින් මේ AC ෆිල්ටර්ස් මොකුත් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගිය සර්විස් එකට කලින් සර්විස් එකේ මාරු කරලා තියෙනවා. මේක වෙනස පොඩ්ඩක් ක්ලීන් කරාන් පස්සේ යම්සි තාක් හොඳට ක්ලීන් වෙලා තියෙනවා. මේක ගත්තොත් එහෙම තාම නැහැ. මේක ක්ලීන් කරලා නැහැ අපි. මේ ෆිල්ටර් එක උනත් දානකොට පැත්තක් තියෙනවා. ආට පේනවා ඇති මේ ඊතලේ උඩ පැත්තට තමයි අපි ෆිල්ටර් එක නිතරම දාන්න ඕනේ. ඊට අමතරව මේකෙත් දාන පැත්තක් තියෙනවා. මේක හැමෝටම මේක පැටලා වෙන දෙයක්. අපි මේකේ ගත්තොත් එහෙම මේ කට්ට දෙකක් තියෙනවා. ඒ කට්ට දෙකට තමයි ඔන්නෝම ෆිල්ටර් එක වැටෙන්න ඕනේ. ඒ වැටෙන ආකාරය බලලා දාගත්තා නම් හරියටම හරි. ඒ කියන්නේ ඊතලේ ඩ්‍රයිවිං සීට් එක පැත්තට වෙන්න දාගන්න තිබ්බනම් හරියටම හරි. මේක ඇවිල්ලා කස්ටමර් කෙනෙක් උනත් මාරු කරගන්න පුළුවන් දේවල් පොඩි දේවල්. ඒකයි මම මේ දේවල් පොඩ්ඩක් කියලා දෙන්න. මොකද එයා ෆිල්ටරෙන් එන්ජින් හානියක් වෙනවා වගේ AC ෆිල්ටරෙන් හානියක් වෙන්නේ අපිට. අපි දැනගන්න ඕනේ ඒක වළක්වා ගන්න. මොකද ආස්වාද ප්‍රාස්වාද කරද්දී අපි තනි කරලා දින ඩස්ට් එක. ඒ විතරනේ ඔයාලට මම AC පැත්තෙන් තවත් මේ පොඩි අවවාදයක් දෙන්නම්. ඒක තමයි දැන් අපි වාහනයක AC දාගෙන ගිහිල්ලා හිතන්නකෝ අපි පාකින් එකකට දානවා කියලා එතන සාමාන්‍යයෙන් අවුව තියෙන තැන නම් රස්නේ වැටෙන තැන නම් අපි මීටර් 50ක් විතර තියලා AC ඔෆ් කරලා ෂටර්ස් අරගෙන තමයි යන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපි ආපු ගමන් AC දාන්නත් හොඳ නැහැ. ආපු ගමන් ෂටර් පාත් කරලා AC එක දානවා ෂටර් පාත් කරලා ඒ දාලා විනාඩි 10ක් 15කට පස්සේ තමයි ෂටර් උස්සලා අපි AC එක ඇතුලේ යන්න ඕනේ. අවසාන වශයෙන් දැන් ඉතිරි වෙලා තියෙන්නේ ලයිට්ස් ටික චෙක් කරගන්න විතරයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ ගොඩක් වැදගත් දේවල් වගේම චානකගෙන් ඔයාලට මේ පොඩි ටිප්සුත් වටින කියන දේවල් දැනගන්න ලැබෙන්න ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වගේ වටින කියන වීඩියෝස් තවදුරටත් නරඹන්න කැමති ඔබ Touch and Sense channel එක subscribe කරලා bell all කියන icon එක press කරොත් ඔයාලට මගේ අලුත්ම වීඩියෝස් YouTube එකට අප්ලෝඩ් කරපු ගමන් නොටිෆිකේෂන් එකක් මගින් දැනගන්න ලැබෙයි. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම අපි නැවතත් මුණ ගැහෙමු. එතෙක් ඔබ සැමට සුබ දවසක්.